සුබ දවසක් ඔයාලට. ඔයාම එකතු වෙලා ඉන්නේ තවී බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඩයලොග් යූසර්ස්ලාට කොහොමද ෆ්‍රී රීලෝඩ් ගන්න කියලා. ඉතින් මේ දේ කරන්න ඔයාගේ SIM එක සාමාන්‍යයෙන් ටිකක් පරණ වෙන්න ඕනේ. අලුත් SIM ඒ කියන්නේ ඊයේ පෙරේද ගත්ත SIM වගේ නම් එයාලට මේ දේ කරන්න බෑ. එයාලට මේ දේ කරන්න පුළුවන් වෙන්නේ තා ටික කාලයක් ගිහිල්ලා. ඒක නිසා ඒ කට්ටිය මේ වීඩියෝ එක බලන එක දැම්ම නතර කරන්න. මොකද අපරාධයක්. හරි, ඉතින් මේ දේ ගැන කතා කරනවා නම් මේක කිසිම වංචාවක්වත් එහෙම මොකක්වත් නෙමෙයි. ඔයා කෝල් ගද්දි පැකේජ් දාද්දි ඔයාගේ ෆෝන් එකේ ඒ කියන්නේ ඔයා දාන රීලෝඩ්, ඒ කියන්නේ කාඩ් දානවා නම් ඔයා පැකේජ් එකක් දානවා නම් මේ වගේ දේවල් ඇක්ටිව් කරද්දි කාඩ් දාද්දි ඒකෙන් පොඩි මුදලක් ඔයාගේ ෆෝන් එකේ ස්ටෝර් වෙනවා. සමහර කට්ටිය මේ දේ ගැන දන්නවා. ඒත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේක රීලෝඩ් ගන්න කොහොමද කියලා. සමහර කට්ටිය මේ දේ ගැන දන්නේම නැහැ. ඉතින් ඔය දෙගොල්ලොන්ට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ ගේනවා. හරි, එහෙනම් අපි බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. හරි, මේ දේ කරන්න ඔයා ඉස්සෙල්ලෙන් යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ dial pad එකට. ඒ කියන්නේ ඔයා දන්නවා ඔයාගේ ෆෝන් එකේ තියෙනවානේ call ගන්න app එක. අන්නේ call ගන්න app එකට යන්න. මම මේ විදිහට මගේ ෆෝන් එකේ call ගන්න app එකට ආවා. ආවිල්ලා ඔයා ටයිප් කරන්න #141#. මෙන්න මේක ගහලා ඔයාගේ ෆෝන් එකෙන් ඩයලොග් SIM එකෙන් කෝල් කරන්න මේ නම්බරේට. ඊට පස්සේ මේ විදිහේ ලෝඩින් එකක් යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ගියන් පස්සේ මේ විදිහේ මැසේජ් එකක් පේන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මෙතන නිකන් ටයිප් කරන්න තැනක් තියෙනවා. ඒක ටච් කරන්න. ටච් කළා ඔයා මෙතනට අංක 1 ගහන්න. අංක 1 ගහලා මෙන්න මෙතන තියෙනවා send කියලා බටන් එකක්. මේ send බටන් එක දෙන්න. send බටන් එක දුන්නාන් පස්සේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් එයි. මේ විදිහේ මැසේජ් එකක් ආවනම් ඔයා ආයෙ කරන්න ඕනේ මෙන්න මේක ටච් කරලා මෙන්න මෙතන 1 ගහලා send කරන්න. හරි, මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට ආවෙන් පස්සේ මෙන්න මෙතන පෙන්නනවා. ඔයාට පේනවා 140යි කියලා එකක්. හරි, මොනවද මේ 140 කියන්නේ? මේ 140 කියන්නේ මං අර ඔයාලට කිව්වනේ පැකේජ් දාද්දි කාඩ් දාද්දි එතනින් පොඩි මුදල් ප්‍රමාණයක් මෙතන ස්ටෝර් වෙනවා කියලා. මේ තියෙන්නේ මේ මුදල් තමයි. ඔයාගේ ෆෝන් එකෙත් දැන් මගේ තියෙන 140යි. ඔයාගේ සමහර විට මීට වැඩි වෙන්න පුළුවන්. මොකද ඔයා මේ දේ මීට කලින් කරලා නැහනේ. එකතු වෙච්ච සල්ලි අනිවාර්යෙන් ඇති. මීට වැඩි වෙන්න පුළුවන්, මීට අඩු වෙන්නත් පුළුවන්. හරි, ඒ වගේම දැනගන්න ඕනේ මේක දැන් සාමාන්‍යයෙන් අලුත් SIM වල මෙතන රුපියල පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙනකන් කාඩ් එකක්වත් දාලා නැති, පැකේජ් එකක්වත් ඇක්ටිව් කරලා නැති කට්ටියගේ බින්දුව පෙන්වන්න පුළුවන්. ඉතින් අපිට මේක රීලෝඩ් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මගේ 140යිනේ පෙන්වන්නේ. 140යි 752. අපිට මෙතනින් රීලෝඩ් ගන්න පුළුවන් වෙන්නේ මෙතන රුපියල් 100ට වැඩි වුණොත් විතරයි. උදාහරණයක් වශයෙන් මගේ එකේ තියෙන රුපියල් 140ක්. ඉතින් අපිට පුළුවන් මෙතන රුපියල් 40ක රීලෝඩ් එකක් ගන්න. ඉතින් ඔයාගේ සමහර විට ඔයා දැන් මේක අලුතින් දැනගත්ත කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ එකේ රුපියල් 200ක්වත් ඇති. 200ක් තියෙනවා කියන්නේ ඔයාට පුළුවන් රුපියල් 100ක රීලෝඩ් එකක් ගන්න. 190ක් තිබ්බොත් ඔයාට පුළුවන් රුපියල් 90ක රීලෝඩ් එකක් ගන්න. ඉතින් මේක දැනගන්න එකේ වාසිය තමයි ඔයා දැන් ඉස්සරහට පැකේජ් ඇක්ටිව් කරනවා, කාඩ් දානවා. එතකොට ඒ වයින් මෙතනට පොඩ මුදල් එකතු වෙනවා. මේකේ තියෙන වාසිය තමයි රුපියල 2 වුණත් ඔයාලට මෙතන රීලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවකට හදිස්සියකට වගේ මෙතන රුපියලක් 2ක් වුණත් අරගෙන ඔයාලට පුළුවන් කෝල් අරන් SMS දාන්න, ඒවට පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි බලමු දැන් මේ රීලෝඩ් එක. එහෙම නැත්නම් මෙතන තියෙන 140න් 40නේ ගන්න පුළුවන්. මේ 40 කොහොමද අපි ෆෝන් එකට ගන්න කියලා. හරි, මේ දේ කරන්න ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ මැසේජ් දාන app එකට. ඒ කියන්නේ මැසේජ් app එක. මෙන්න මේ මැසේජ් app එකට යන්න මම මේ විදිහට මගේ ෆෝන් එකේ මැසේජ් app එකට යනවා. හරි, මේ විදිහට මැසේජ් app එකට ආවා නම් මැසේජ් ටයිප් කරන තැනට යන්න. මෙන්න මේ විදිහට. ඊළඟට මෙන්න මෙතන to කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඔයා දන්නවා ඇති. මැසේජ් එකේ යවන්න ඕන කෙනාගේ නම හෝ නම්බර එක ඉල්ලන්න. ඔයා මෙතනට දෙන්න ඕනේ 141. මේ විදිහට ගහන්න. ඊළඟට මෙන්න මේ විදිහට අපිට පේනවා මැසේජ් එක ටයිප් කරන්න ඉඩ තියෙනවා. ඔයා අනිවාර්යෙන් මේක ගැන දන්නවා ඇති. මේ වගේ මැසේජ් ටයිප් කරන්න ඉඩ තියෙනවා නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ කැපිටල් වලින් මෙන්න මෙහෙම ගහගන්න ස්ටාර් පේ කියලා ගහලා
ස්පේස් ස්ටාර් කියලා ගහලා ස්පේස් එකක් තියලා පේ කියලා ගහලා ස්පේස් එකක් තියලා ඔයාට ගන්න ඕන රීලෝඩ් එක. උදාහරණයක් වශයෙන් මගේ 140ක් තිබ්බා. 40ක් ගන්න පුළුවන් කිව්වනේ මම. දැන් මම 40ම අරන් පෙන්නන්න යන්නේ නැහැ. මොකද එතකොට මට හදිස්සියක් වුණොත් ගන්න රීලෝඩ් නැහැනේ. මම මෙතනින් ඔයාලට රුපියල් 5ක් වගේ අරන් පෙන්නන්න. මම මෙතන 5 කියලා ගහනවා. ගහලා මෙතන SMS එක සෙන්ඩ් කරනවා. ඩයලොග් සිම් එකෙන් සෙන්ඩ් කරන්න මතක ඇතුව. මේ වගේ මැසේජ් එකක් ආවොත් සෙන්ඩ් බටන් එක දෙන්න. හරි. මේ විදිහට පොඩ්ඩක් වෙලා අපි බලාගෙන ඉමු. හරි ඔයාලට පේනවා මෙන්න මේ විදිහට උඩින් මට මැසේජ් එකක් ආවා. හරි. මේ තියෙන ඒ මැසේජ් එක ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා. රුපියල් 5ක් අපේ ෆෝන් එකට ඇඩ් වුණා කියලා ඩේට් එකත් එක්කම පෙන්නලා තියෙනවා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා දන්න නොදන්න හැමෝටම. ඒ වගේම ඉස්සරහට මේ වගේ වැදගත් වීඩියෝ දානවා. ඒක නිසා අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඔයාලට හැමෝටම සුබ දවසක්.